ඝන කැලෑවක් මැද හරිම තේජවන්ත සිංහයෙක් හිටියා. එයා අඩි තියනකොට කැලේ කොළ හැලෙන සද්දෙට අනිත් සත්තු හැමෝම බයින් ගැහුණා. එයාට කොයිතරම් කේන්ති ගෙහින්ද කියනවනා එයා තියෙන හැම අඩියකටම කැලේ ගස්කොළන් පවා වෙවුලන්න ගත්තා. හැබැයි මේ කිසිම දෙයක් නොදන්නවා වගේ හාව බොහොම නිහඬව සිංහයා දිහා බලාගෙන හිටියේ එයාට ආයෙමත් සැරයක් හොඳ පාඩමක් උගන්වන්න හිතාගෙනයි. හාව ගහක අත්තක් උඩට වෙලා සිංහයා කරන හැම දෙයක්ම හරිම කල්පනාවෙන් නිරීක්ෂණය කළා. සිංහයාගේ වලිගය හොලවන විදිහ, එයා අඩි තියෙන විදිහ සහ එයාගේ කේන්තිය ගැන හාව හොඳට තේරුම් ගත්තා. මුළු කැලේටම සදහටම නිදහස ලබා දෙන්න නම් මේ සිංහයාව සම්පූර්ණයෙන්ම පරාජය කරන්න ඕනි කියලා හාවට තේරුණා. ඒ වෙනුවෙන් එයා අන්තිම උප්පරවැට්ටිය කල්පනා කරන්න ගත්තා. සිංහයාගේ කේන්තිය කොයිතරම් වැඩි වුණාද කියනෝනම් එයා ගොරවන සද්දෙට කැලේ හිටපු කුරුල්ලෝ ඉගිලිලා ගියා. අනිත් හැම සතෙක්ම බය වෙලා හැංගුණා. හැබැයි හාව නම් බය වුණේ නැහැ. එයා බොහොම සංසුන්ව හැවනකට වෙලා තමන්ගේ සැලසුම ගැන හිතුවා. ශක්තියට වඩා බුද්ධිය බලවත් කියලා එයා හොඳටම දැනගෙන හිටියා. හාව මීළඟ උගුල අටවන්න හරිම අපූරු තැනක් හොයාගත්තා. ඒ තමයි පරණ ගල්ලින්දක් තියෙන තැන. එයා ඒ අවට පරිසරය හොඳට පරීක්ෂා කරලා බලුවා. සිංහයා පනින විදිහ, වැටෙන තැන මේ හැම පොඩි දෙයක් ගැනම හාව සැලසුම් කළා. මොකද එක පොඩි වැරදීමක් වුණොත් එයාගේ ජීවිතේ අනතුරේ වැටෙන බව හාවට දැනගෙන හිටියා. හාව බොහොම විශ්වාසයෙන් යුතුව ලින්ද පැත්තට පැන පැන යන්න ගත්තා. පිටිපස්සෙන් කේන්තියෙන් රතු වෙලා පන්නගෙන එන සිංහයා දිහා එයා වරින් වර හැරිලා බැලුවා. හාව බොහොම උපක්‍රමශීලීව සිංහයාට කිව්වේ මේ ලින්ද ඇතුලේ තව බලවත් සිංහෙක් ඉන්නව කියලා. තමන්ගේ ආඩම්බරකම නිසා අන්ධ වෙලා හිටපු සිංහයා කිසිම දෙයක් හිතන්නේ නැතුව හාව පස්සෙන් ලින්ද දෙසට වේගයෙන් දිව ගියා. ලින්ද ළඟට ගිය සිංහයා ඒක ඇතුළට එබිලා බැලුවා. එයාට පෙනුනේ තමන්ගේම හෙවණැල්ල වුණත් ඒ ඉන්නේ තවත් සිංහෙක් කියලා හිතලා එයා හයියෙන් ගොරවන්න ගත්තා. හාව පඳුරකට මුවා වෙලා හරිම සතුටින් මේ දෙස බලාගෙන හිටියා. තමන්ගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක වෙන හැටි දැකලා හාවට හීනි හිනාවක් ගියා. කේන්තිය පාලනය කරගන්න බැරි වුණු සිංහයා ලින්ද ඇතුලේ හිටපු තමන්ගේම හෙවණැල්ලට පහර දෙන්න ලින්ද ඇතුලට පැන්නා. ලොකු වතුර සද්දයක් එක්ක සිංහයා ලින්ද පතුලටම වැටුණා. හාව බොහොම ආරක්ෂිතව පැත්තකට වෙලා ඒ දෙස බලාගෙන හිටියා. දැන් ඉතින් කැලේට ආයමත් සාමයේ උදා වෙනව නේද කියලා හිතනකොට හාවට ලොකු සහනයක් දැනුණා. සතුරගෙන් නිදහස් වුණු බව තේරුණු ගමන් කැලේ හිටපු මූවෝ, වඳුරෝ, ඉබ්බෝ වගේ හැම සතෙක්ම Taman හිටපු තැන්වලින් එළියට ආවා. හාවගේ බුද්ධිමත්කම ගැන හැමෝම පුදුම වුණා. ඕන් හාව වටාගෙන සතුටු වෙමින් කැලේට ආයමත් ලැබුණු නිදහස සැමරුවා. මුළු වනාන්තරයම සතුටින් පිරීටිරි ගියා. මුවෝ නිදහසේ තනකොළ කෑවා, වඳුරු වැල් වලින් එල්ලමින් සෙල්ලම් කළා. තමන්ට වඩා ශක්තිමත් ඕනම කෙනෙක්ව බුද්ධියෙන් පරාජය කරන්න පුරුවන් කියලා හාව ඔප්පු කරලා පෙන්නුවා. දැන් හැම සතෙක්ම කිසිම බියක් නැතුව කැලේ හැසිරුණා. කාලය ගෙවී යද්දී මේ බුද්ධිමත් හාව මුළු වනාන්තරයේටම වීරයෙක් වුණා. ගලක් උඩට වෙලා බොහොම ආඩම්බරයෙන් ඉන්න හාව දිහා අනිත් හැම සතෙක්ම බැලුවේ මහත් ගෞරවයකින්. හාව ඉන්නකම් තමන්ගේ කැලේට කිසිම අනුතරක් වෙන්නේ නැහැ කියලා හැමෝම දැනගෙන හිටියා. කැලේට ආයමත් පෙර තිබුණු සමබරතාවය ලැබුණා. ඇලදොලවල් ලස්සනට ගලාගෙන ගියා. කුරුල්ලෝ මිහිරි සින්දු කිව්වා. අපි හාව හැමදාම වගේ කැලේ පුරා ඇවිදිමින් අනිත් සතුන්ගේ සැප දුක සොයා බැලුවා. හැමෝම එකමුතුව හරිම සාමකීවීව ජීවත් වුණා. හාව උස අත්තක් උඩට වෙලා මුළු වනාන්තරයේ දෙසම බොහෝම ආදරෙන් බලාගෙන හිටියා. මූවෝ, වඳුරෝ සහ ඉබ්බෝ කිසිම කරදරයක් නැතුව ඉන්නව දකිද්දි හාවගේ හිතට ලොකු සතුටක් දැනුණා. බුද්ධිය සහ ධෛර්යය නිසා Tamanගේ උපන් බිම රැකගන්න ලැබීම ගැන හාව ආඩම්බර වුණා. අලුත් දවසක් උදා වුණේ අලුත් බලාපොරොත්තු ගොඩක් එක්කයි. මල් පිපිලා, ඉර එළිය වැටිලා කැලේ හරිම ලස්සනට පෙනුණා. හාවගේ නිර්භීතත්වය නිසා අනිත් සත්තුත් කිසිම බියක් නැතුව Tamanගේ වැඩ කරගත්තා. මුළු වනාන්තරයේම උත්සවයක් වගේ සතුටින් පිරුණා. කැලේ වෙනදාට වඩා සශ්‍රීක වුණා. ගලාගෙන යන දිය පහරවල්, ලස්සන මල් සහ ගහකොළන් වලින් පරිසරය පිරී ගියා. හාවගේ නුවණ නිසා අද හැම සතෙක්ම සහජීවනයෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ නිවස වුණු මේ වනාන්තරය දැන් හරිම ආරක්ෂිතයි. මේ බුද්ධිමත් හාව ගැන කතාව කැලේ හැම පරම්පරාවකම සත්තු මතක තියාගත්තා. ශක්තියට වඩා බුද්ධිය බලවත්වත් ඕනෑම අමාරු අවස්ථාවකදී කල්පනාවෙන් ජය ගන්න පුරුවන් කියලත් ඔවුන් ඉගෙන ගත්තා. ඒ පුංචි වීරයා නිසා මුළු වනාන්තරයම සදහටම සාමකීවීව සහ සන්තෝෂෙන් පැවතුණා. NSR ඇනිමේෂන් සමග එකතු වුණ ඔයාලට ස්තුතියි. ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවෝ.